ප්‍රසාද් පියදර්ශන මම දෙල්ගොඩ ජනපද විද්‍යාලයේ විදුහල්පති හැටියට කටයුතු කරන්නේ SDTI සරසවියේ අධ්‍යාපනවේදී උපාධිය හදාරන දූ දරුවන් පිරිසක් අපේ පාසලට ඇවිල්ලා මෙම මාසේ එහෙම නැත්නම් ඔක්තෝබර් මාසේ 21 22 23 යන දවස් තුනේ තමන්ගේ අධ්‍යාපනය කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කටයුතු වල නියමයට තීරණය කරලා තිබුණා. ඉතින් අපි ඒකට උපරිම අපේ සහයෝගය ලබා දුන්නා. ඒ දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා පාසලට කණ්ඩායම් බෙදලා ඇවිල්ලා තමන් පාසල් දරුවන් එක්ක එකතු වෙලා ඒ වගේම පාසල් ගුරුවරුන්ගේ සහයෝගය ලබාගෙන පාසල් අධ්‍යාපන කටයුතු සඳහා ලොකු ශක්තියක් වුණා. ඒ ශක්තිය වගේම අපේ පාසලේ තියෙන භෞතික සම්පත් සංවර්ධනය කර ගැනීම සඳහා පුස්තකාලයට ඒ වගේම පාඨකරණ විද්‍යාගාරයට ඊළඟ ක්‍රීඩා උපකරණ ලබා දීලා අපිට ලොකු හයියක් වුණා. දුෂ්කර ප්‍රදේශයක තියෙන පුංචි පාසලක් වන අපේ පාසල මේ කටයුත්ත වෙනුවෙන් තෝරා ගැනීමම අපිට ස්තුතිවන්ත වෙන්න ඕනි හේතුවක් වෙනවා. මම හිතන්නේ මීට පෙර මෙහෙම සිද්ධියක් අපේ පාසලේ සිද්ධ වෙලා නැහැ. ඒ හින්දා මේ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ගේ කටයුතු සාර්ථක කරගන්න යන්න අනාගතයේදී ඔවුන්ගේ අධ්‍යාපනය දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න උන්ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ ඇත්තටම ගොඩාක්ම ස්තුතියි මේ දරුවන්ට මොවුන් අපේ පාසල තෝරාගෙන අපේ පාසලට දක්වන ලද මේ දායකත්වය වෙනුවෙන්. බොහොමත්ම ස්තුතියි. මම ප්‍රශාදිකා දිරුක්ෂි මම SDTI විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හදාරමින් සිටිනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. අපේ අධ්‍යාපනවේදී උපාධියට අදාළව අපි කරනවා පොඩි ප්‍රොජෙක්ට් එකක් අපිට කරන්න ටාස්ක් එකක් ලැබුණා. ඉතින් අපිට ඒ ලැබුණු ටාස්ක් එකට අනුව කලවාන ප්‍රදේශයේ දෙල්ගොඩ ජනපද විද්‍යාලය කියන මේ ගොඩක් දුෂ්කර විද්‍යාලයකට එන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඇත්තටම එද්දි හිතුවේ නැහැ මේ ඉස්කෝලේ තියෙන පරිසරය මේ වගේ වෙයි කියලා. හැබැයි හරිම ලස්සන පරිසරයක් තියෙනවා. නමුත් ගොඩක් දුෂ්කරයි. ගොඩක් පැරණි පන්ති කාමර තියෙනවා. ඉතින් මෙහි ඉන්න දරුවෝ ගොඩක් අපහසුතාව මැද තමයි ඉගෙන ගන්නෙ. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි අපිට මේ අවස්ථාව ලැබුණේ අපි SDTI කැම්පස් එකේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් විදියට ඉගෙන ගන්න ලැබුණු නිසා. ඉතින් ඇත්තටම මේ වෙනුවෙන් SDTI ආයතනයට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි අපේ උපරිම කැපවීමෙන් දවස් 3ක් තියෙනවා අපේ ප්‍රොජෙක්ට් එක. අද දෙවැනි දවස, ඊයේ දවසේ සහ අද දවසේ අපේ සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය අපේ යාළුවෝ හැමෝම එකතු වෙලා මේ දරුවන් වෙනුවෙන් ගොඩක් විශාල උපකාරයක් කරා. ඇත්තටම අපිටත් හරිම සතුටුයි. මෙයාලත් ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් මාත් එක්ක අද දිනේ සහ ඊයේ දිනේ සහ හෙට දිනේ පවා සහභාගී වෙන මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට ඒ වගේම අපිට මේ අවස්ථාවට එන්න අපි මඟ පාදපු SDTI ආයතනයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි තවත් මේ වගේ ප්‍රොජෙක්ට් එකකින් ඉස්සරහදී තවත් ගොඩක් ප්‍රොජෙක්ට් කරන්න කැමැත්තෙන් ඉන්නවා. මේ වගේ දුෂ්කර පාසල්වල මේ වගේ අසරණ ළමයි වෙනුවෙන් පිහිටක් වෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි කැම්පස් එකට සහ අපිට සහාය දුන්නු මේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මගේම සහෝදර සහෝදරියන්. මම දෙල්ගොඩ ජනපද විද්‍යාලයේ HBKR සිතාරි. මගේ විෂය සිංහල භාෂාව හා සාහිත්‍ය. දවස් 3ක වැඩසටහනක් සඳහා මේ SDTI කැම්පස් එකේ ගුරු ශිෂ්‍ය ශිෂ්‍යාව අප ඉස්කෝලේට ආවා. එයාලගේ මූලිකම අරමුණ තිබුණේ ඉස්කෝලේ දරුවන්ට අමතර ඉගැන්වීම් කටයුතු සිදු කිරීම. ඒත් එක්කම ප්‍රජාව හා පාසල සම්බන්ධ කරගෙන පාසලේ කිසියම් බාහිර කටයුතු සිදු කිරීම වගේම පාසලේ අලුතින් ගොඩනගපු පුස්තකාලයට පොත්පත් පිටුද්‍රව්‍ය ලබා දීම, ඒකම ඩෙස්ක් සකසා දීම වගේ කාර්යයන් සිදු කිරීම. ඊට අමතරව පාසලේ තෝරාගත් දුප්පත් ළමයින් උදෙසා මේ ත්‍යාග ලබා දීම සිදු කිරීමත් එයාලගේ මූලික අරමුණක් වුණා. ඇත්තටම ඉතින් ඒකාවන්ව හැමදෙනාම එකතු වෙලා ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බොහොම හොඳ එයාලට අවශ්‍ය කරන ආකාරයට තමන්ගේ ව්‍යාපෘතිය මෙහෙයවීමට කටයුතු සිදු කිරීම සිද්ධ කළා. ඒ වගේම පාසලක් හැටියට අපෙන් වෙන්න ඕන යුතුයකම් අපිත් ඉටු කරලා දුන්නා. ඇත්තටම එයාලා උගන්වපු සිංහල භාෂාව සාහිත්‍ය, ගණිතය විෂය, ඒ වගේම IT නැත්නම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය දෙමළ වගේ විෂයන්
ගුරුවරුන්ට නොදෙවෙනුව බොහොම හොඳින් ළමයින්ගේ හිත් දිනා ගන්න ආකාරයට ළමයින් සතුට ප්‍රබෝධමත්ව තියාගනිමින් මේ දවස් 3 පුරාම මේ ක්‍රියා කරන්න කටයුතු කරා. අපිත් යම් යම් අවස්ථාවලදී ඔවුන්ගේ ඉගැන්වීම් කටයුතු දිහා බලාගෙන හිටියා. ළමයිනුත් බොහොම ප්‍රබෝධමත්ව උනන්දු වෙන්නේ කටයුතු වලට සහභාගී වුණා. ඇත්තටම ඔවුන් විසින් සිදු කරපු මෙම කාර්යය අපේ වගේ දුප්පත් දුෂ්කර කුඩා පාසලකට වටිනාකමකින් යුක්තයි. ඒක කොයිතරම්ද කියලා නිම කරන්න බෑ. ඒකම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුදී මේ අපි දැන් හැමදාම එකම විදියේ අධ්‍යාපන රටාවකට එකම ගුරුවරයාට හුරු වෙලා හිටිය දරුවන්ට අර වෙනස්කමක් විවිධත්වයක් ඇතුව අලුත් මූණුත් එක්ක පන්ති කාමරයට ගියාම ඔවුන්ගේ කටයුත්ත බොහොම හොඳින් සිදු කිරීම සිද්ධ වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් ඇත්තටම SDTI විශ්වවිද්‍යාලයේ සියලුම ආචාර්ය මණ්ඩලය මෙතෙන්ට පැමිණලා හිටියේ දූ දරුවෝ සියලුම දෙනාට විද්‍යාලය වෙනුවෙන් මම මගේ ස්තුතිය පුද කරනවා. මම එර්මේස් නිලක්ෂි දෙල්ගොඩ ජනපද විද්‍යාලයේ ඉතිහාස විෂය භාර කටයුතු කරන්නේ. SDT කැම්පස් එකෙන් අපේ විද්‍යාලය මේ වැඩසටහන තෝරගත්තු ගැන මුලින්මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අධ්‍යාපනවේදී උපාධිය හදාරන විද්‍යාර්ථීන් අපේ විද්‍යාලයට මුලින්ම පැමිණියා. ඒගොල්ලෝ ගොඩක් අපිත් එක්ක සුහදව කටයුතු කරා, කතා බහ කරා. ගොඩක් අපේ දරුවෝ ප්‍රබෝධමත්ව අධ්‍යාපන කටයුතු නියැලෙනවා කියලා මට මේ දවස් ටිකේදී හිතුණා. හේතුව තමයි ගොඩක් අපි සිලබස් එක්ක අර හිර වෙලා අර හිටපු කාලයක් ඒගොල්ලෝ බොහොම නිදහසේ අධ්‍යාපන කටයුතු නිරුක්ත වුණා. කණ්ඩායම් ක්‍රියාකාරකම් කරා. ඒ වගේම ඒගොල්ලන්ට අර ප්‍රබෝධමත් අවස්ථා අධ්‍යාපනික අවස්ථා උදා කරලා දුන්න මේ දවස් ටිකේ. ඒ වගේම තමයි අපේ විද්‍යාලයට ගොඩක් ඒගොල්ලෝ ආධාර උපකාර කරා. විශේෂයෙන්ම මට කියන්න ඕනේ පුස්තකාලයට අපිට අඩුපාඩුවක් වෙලා තිබුණා මේ සහදාගන්න. ඉතින් ඒගොල්ලෝ අපිට පරිත්‍යාගය කරා. ඒ නිසා මම සුබ පතනවා ඒ ආයතනයට දිනෙන් දින දියුණු වෙන්න. ඒ වගේම ඒ විද්‍යාර්ථීන් සියලු දෙනාටම ඉදිරි අනාගත කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඒ වගේම තමයි නැවතත් මේ ආයතනයට බැඳෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මම කියනවා ඊටම හොඳ ආයතනයක්. ඒතර හොඳ හැකියාවන් සහිත දරුවෝ සමාජයට දායාද කරන ආයතනයක්. ඉතින් එතෙන්ට ඔයාලගේ දායකත්වය සපයන්න කියලා ස්තුතියි. අද දින අපි SDTI කැම්පස් එකේ 2021-2025 අධ්‍යාපනවේදී ශිෂ්‍යයන් එකතු වෙලා කලවාන ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර දෙල්කොඩ ජනපද විද්‍යාලයේ තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දවස් 3ක තෙදින වැඩමුළුවක් එක්ක අපි මේ පාසලත් එක්ක ඉතාමත් වටිනා වැඩසටහනක් සිදු කරමින් පවතිනවා. ඉතින් SDTI විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අපේ අධ්‍යයන ශිෂ්‍යයන් එක්ක අද දවසේ ඇවිල්ලා ඉන්නේ. මේ ආදරණීය අපේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන් එක්ක එකතු වෙලා උන්ට උදව්වක් කළා මේ පාසලේ සංවර්ධනය උදෙසා අපි යම් කිසි දෙයක් කරන්න ඕන කියලා අපි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් විදිහට හිතුවා. ඒ දේ සඵල කරගන්න තමයි අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඉතාමත් ලස්සන හැබැයි දුෂ්කර පාසලට අපි ද්‍රව්‍යමය වශයෙන් ඒ වගේම අපේ දැනුමෙන් අපි ගොඩක් උදව් කරා අද දවසේ. ඉතින් මේ වගේ තවත් වැඩසටහන් ඉදිරියට සිදු කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි SDTI කැම්පස් එකේ අන්තර්ජාතික ප්‍රමිතිය සහතික කළ ISO තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙස සම්මානයෙන් පිදුම් ලත් SDTI කැම්පස්. ඔබේ සීමාව ආසයි.